දිව්‍යානෝ චමිල් ලෙවර හොඳ පාන්දුවක් යොමු කරන ආකාරය අදක් ලැබෙන්නේ non strike අන්තිමට පාන්දුව ලබා දෙනවා. දුවද්දී දැවියාමකට අසු කර ගන්නට තිබූ අවස්ථාවක් අහිමි කරගත්තේ කිසිවිට පිටිකරුවන්ට දැන් හානියක් නැහැ දාබර ක්‍රීඩාලෝල හිතවතුනේ. මේ පිටිකරුවන් දෙදෙනාගේ sannivedanaya පැහැදිලිවම අත්‍යවශ්‍ය සාධකයක් සේම දැන් ලකුණු රැස් කිරීමත් ක්‍රමවත් කරමින් ඔවුන් වේගවත් පිටිආරම්භ රටාවකට ගමන් කරන්න සිදුවේවි මන්ද. දැන් මෙතෙන් සිට 13.8ක දල වේගයක් ඉල්ලුම් කරනවා තරගයේ ජයග්‍රහණය කරන්නට. දිව්‍යානා දැකුණත් මන්ද වේගී පාන්දවන චමිල් ප්‍රසාද් ඉදිරියේ පසු පාදේ අපූර්ව පුල් පහර සාර්ථකයි ලකුණු 6ක් හිමි කර ගන්නවා. කණ්ඩායම් නායකයා සුපුන් එවර සාර්ථක ප්‍රතිඵල රැගෙන යන ආකාරයක් දක් ලැබෙන්නේ. යහේ පාර සමග ලකුණු පූර්ව ලකුණු 21 දක්වා ඉහළ නගිනවා. මෙතෙන් සිට පන්දු 11ක් තුළ ලකුණු 27ක් ලබා ගත යුතුයි. මේ පන්දුවේදී තහේ පාරක් එලකන්න සමත්කම් දැක්වුවොත් විවෘත තරගයක් බවට පත් වෙවි කියා මා විශ්වාස කරනවා. පන්දු 11යි ලකුණු 27යි අවශ්‍යතාවය සුපුන් තාරක ඕනෑම අවදානම් තත්ත්වයක් තුළ ක්‍රීඩා පිටියට ඕනෑම ස්ථානයකින් සම්බන්ධ වෙමින් දෙවන්ත පන්දු පහරවල් එල්ල කරන දක්වන පිටිකරුවා ඉදිරියේ හොඳ පන්දුවක් යොමු කරනවා. පන්දුවේ වේගය ආඩාල කරමින් කළු රකින්න ක්‍රීඩකයා අතට පන්දුවක් යොමු කළේ. දැන් පීඩනයේ පිටිකරුවන්ට ලැබෙන්නේ පන්දු 10ක් තුළ ලකුණු 27ක් ලබා ගැනීම තරමක් අපහසු ඉලක්කයක් වුවත් කඩුල්ලේ රැඳී සිටින්නේ තවමත් තුන්නිරියව ක්‍රීඩකින් දෙදෙනෙක් බලාපොරොත්තු එහෙම් පිටින්ම තිබෙනවා දාබර ක්‍රීඩාලෝල හිතවතුනේ. බලමුද සිව්වන පන්දුවාරය යොමු කිරීම වෙනුවෙන් පාර්ට් ටයිම් බෝල කෙනෙක් එසේ නැත්නම් ආදේශක පන්දු යවන්නෙක් තමයි යොමු කරන්නේ. ඒගොඩගම ස්පිනික්ස් කණ්ඩායම මෙලෙස ක්‍රීඩක වෙන්දේසියකින් කණ්ඩායම සමෝබර කර ගන්නා විට ඔවුන්ට ලැබුණු නාමික මුදලින් හරියඩක් එහෙම් පිටින් ඉතිරි වී තිබුණා. ඔවුන් ක්‍රීඩකින් සියලු දෙනා ලබා ගැනීමෙන් තිබෙන මොහොතක ලකුණු 21යි විකට් 3යි බිඳ වැඩි තිබෙන්නේ. බලමු දිලීප් ෂාන් මාදුටුව ඊයේ තරගය තුළ මෙන්ම ඔහුගේ වගකීම මැනවින් ඉටු කරන ආකාරයක් බලමු. දැන් පිටිකරන අන්තය අකිල විරාජ් ලැබී තිබෙන්නේ වේගවත් පහරකට පෙළඹෙනවා. උඩ පන්දුව රැක ගන්නට හැකියාවක් නැහැ. සාර්ථක පන්දුවක් යොමු කරන ආකාරයක් දක් ලැබෙන්නේ. ඕනෑම දෙයකට සිනහවකින් ප්‍රතිචාර දක්වන ඔවුන්ගේ කණ්ඩායම් කළමනාකාරවරයා සිය කණ්ඩායම බොහොම අපූර්වට මෙහෙවන ආකාරයක් දක් ලැබෙනවා. ලකුණු 21යි දැන් විකට් 3ක් බෙද වැටී තිබෙන්නේ. දිවේනවා දිලීප් ෂාන් මීළඟ පන්දු යොමු කරන්නට ඒ වයිට් පන්දුවක් හැටියට සංඥා කරන තේනුවර විනිශ්චයකාරවරයා සිය දෑත් දෙපසට විහිදුවමින් වයිට් පන්දුව නිර්වාචකව සංඥා කරන විට දැන් ලකුණු සංඛ්‍යාව 22 දක්වා ඉහළ නගිනවා. මෙතෙන් සිට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 26ක් ලබා ගත යුතුයි දාබර ක්‍රීඩාලෝල හිතවතුනේ. එවර වේගවත් පන්දු පහරකට පෙළඹෙන්නේ ලොෆ්ට් ටොප් ඩ්‍රයිව් පහර ලකුණු 6ක් හිමි කර ගන්නට සමත්කම් දක්වනවා. දැන් අකිල විරාජ් සහ කඩලේ රැඳී සිටින කණ්ඩායම් නායකයා සුපුන් තාරක විශ්වාසනීය පිටිආරම්භ රටාවක නියැලෙන ආකාරයක් දක්න ලැබෙන්නේ. දැන් පන්දු 8යි ලකුණු 20යි අවශ්‍යතාවය. පන්දු 8යි ලකුණු 20යි දැන් අවශ්‍යතාවය දාබර ක්‍රීඩාලෝල හිතවතුනි. මේ පන්දු තුන අතිශයම වැදගත්. එවරත් වේගවත් පහරකට පෙළඹෙන්නේ පන්දු ස්ථානගත කරනවා. ඩිබ්ස් කාලෙක අසලට පන්දු ස්ථානගත කරන්නේ එක ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. මේ පන්දු දෙක තරගයේ ඉදිරි ගමන් මඟ බොහෝ විට තීරණය කරන්න ඉඩ කඩක් තිබෙනවා. ප්‍රිකාල මිතුරුනේ පන්දු 7යි ලකුණු 19යි අවශ්‍යතාවය. මේ පන්දු දෙකේදී එකයි පාරක් හෝ හය පහරවල් දෙකක් එල්ල කළොත් පිටාසුරවන ක්‍රීඩකින්ට ලැබී තිබෙන පීඩනය මගහරවා ගන්නට හැකියාවක් ලැබේවි. උඩ පන්දුවක් ලෙස පන්දු ඉහළ නගිනවා. දිලීප් ෂාන් උඩ පන්දුව රැක ගන්නා විට සාර්ථක විකට්ටුවක් ලබා ගන්නට සමත්කම් දක්වන්නේ. යානුව කණ්ඩායම් නායකයා ක්‍රීඩා පිටියේ නිවත්ව යන විට දැන් නවක පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ආකාරයක් දක්න ලැබෙන්නේ. සෆාස් නවක පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ කරන ආකාරයක් දක්න ලැබෙනවා. පන්දු යවන්නේ කුලස අපූර්ව පන්දුවාරයක් මේ තරගය තුළ ක්‍රියාත්මක කළා. දැන් අවසන් නිමේෂය තුළ ඔහුට පිටිකරුවෙකු ලෙසත් වගකීමක් දැන් ලැබී තිබෙනවා. මේ තරගයේ ජයග්‍රහණය කරා රැගෙන යන්නට පන්දු 6ක් තුළ ලකුණු 19ක් ලබා ගත යුතුයි. පන්දු 6යි ලකුණු 19යි අවශ්‍යතාවයේ මේ පන්දුවේදී 6 පහරක් එල්ලුවොත්
අවසන් පන්දුවාරය තුළ අවිවෘත තරගයක් ලෙස තරගය පැවැත්වේවි. දිව්‍යානෝ හොඳ පන්දුවක් යොමු කරන්නේ එක ලකුණකට මාන බැලුවත් හැකියාවක් නැහැ. අනුව දැවියම සනාථ කරන සහාය විනිශ්චයකාරතුමන් ඒ අනුව දැන් අවසන් පන්දුවාරයට ගමන් කරද්දී ලකුණු 19ක අවශ්‍යතාවයක් තිබෙන්නේ. එගොඩකම ස්පිනික්ස් ගොඩකින් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වුවත් ඔවුන්ගේ පන්දු බලයනේ තිබුණේ විශේෂීතාවය තුළ දැන් කුලියාපිටිය ලයන්හාට් ගොඩකින්ව පරාජයට පත් කර තිබෙනවා. ආරාධනා කරනවා කුලියාපිටිය හෙළලයන්ස් කණ්ඩායම් නායකවරයාටත් මේ අසන්නයට සම්බන්ධ වන හැටියට මතක් කරනවා. මේ පන්දුවාරයෙන් පසුව කාසිය වාසිය උරගා බැලිය යුතුයි මේ කණ්ඩායමේ ජයග්‍රාහකයින් සමග. පන්දු 5ක් ඉදිරිව තිබෙනවා. එයාන අවසන් පන්දුවාරයේ වගකීම කසුන් අනුරුද්ධට බාර කරන ආකාරයක් දක්වලා ලැබෙන්නේ. සුදානම් කසුන් පන්දුවාරයේ ආරම්භකාරී දාබර ක්‍රීඩාලෝලී තොරි ඩීප් ස්කාලෙක් ඩිමෙඩිකට් කවකොණ වයිට් ලෝන් ඔන් ක්‍රඩකින් පායිනේ තර කර තිබෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. දැන් සුදානම් කසුන් පන්දුවාරය ආරම්භ කරන්න දක්වන පිතිකාරවා ඉදිරියේ ප්‍රථම පන්දුවටම වේගවත් පහරකට පෙළඹෙන ආකාරයක් දක්වලා ලැබෙන එක ලකුණයි. දෙවන ලකුණ වෙනුනොත් පිතිකාරවා නියුගලේ පැතිමාරු කර ගන්නවා. දුවදී දැවියාම සාර්ථකයි. කඩු රකින්න ක්‍රඩකයා රාෂි ඩෙවරත් සාතුක කඩුල්ලේ බෙල් සිවත් කරන ආකාරයක් දක්වලා ලැබෙන්නේ. දැන් පිට විකට් බිඳ වැටීම තුළ පීඩනය පිතිකරුවන්ට ලැබෙනවා. පන්දු 4ක් තුළ ලකුණු 18ක් දැන් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පැහැදිලිව කියනවා නම් 6 පාරවල් 3ක අවශ්‍යතාවයක් දැන් පැහැදිලිව තිබෙනවා. ලකුණු 30ක් පමණයි ප්‍රධාන ලකුණු පුරව දිස්වන්නේ. බලමු කසුන් අනුරාධ ඉදිරියේ මේ නවක පිතිකරුවාට මේ වික්‍රමයේ සිදු කරන්නට හැකියාවක් ලැබෙවිද? පීඩනය පිටාසුරන කණ්ඩායමට ලැබී තිබෙනවා. දාබර ක්‍රීඩාලවල හිතවතුනි දිව්‍යානා දකුණත් මදවේගී පන්දයවනා එවර පන්දු පාර ස්ථානගත කරන ආකාරයක් දක්වලා ලැබෙන්නේ. ෂොට් එක්ස්ට්‍රා කව කලපේට පන්දු තල්ලු කර හරිමින් කෙටි ලකුණක් ලබා ගන්නවා. දැන් පන්දු 3ක් තුළ ලකුණු 17ක අවශ්‍යතාවයක් තිබෙන්නේ. පැහැදිලිම හයි පහරවල් 3ක් දැන් අවශ්‍යයි. සෑම පන්දුවකටම හයි පහරවල් එල්ලවීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වාදී පිතිකරන අන්තයේ රැඳී සිටින පිතිකරුවා ප්‍රමෝද් මදුවන්ත සූදානම් පන්දුව පිළිගන්නට. කසුන් අනුරාධ ඉදිරියේ බලමු. ඉනිමේ තීරණාත්මක මීලක පන්දුව දැන් යොමු කරන්නේ. එවර වේගවත් පහරකට පෙළඹුණේ හැකියාවක් නැහැ. පන්දුව පිටේ දවඩා ගනිමින් වේගවත් ප්‍රහාරයක් දියත් කරන්න දැන් තරගයේ වැඩි කෞරව දිනා ගන්නවා. ඒ අනුව දෙවන සෙමි ෆයිනල් තරග කිරීමේ වරම අවස්ථාව බොහෝ විට හිමි කර ගනිවි. පන්දු රකින එගොඩගම ස්පිනික්ස් ක්‍රඩකින් දාබර ක්‍රඩාලෝලි හිතවතුනි ආරාධනා කරනවා කුලියාපිටිය හෙළලයන්ස් නායකවරයාට මේ අසන්නේ ඉක්මනින්ම සම්බන්ධ වන හැටියට. පද 2යි ලකුණු 17යි දැන් අවශ්‍යතාවය. තරගයේ වැඩි ගෞරව දිනා ගන්නවා එගොඩගම ස්පිනික්ස් ක්‍රඩකින්. දිව්‍යානා කසුන් තීරණාත්මක මීළඟ පන්දු එම කිරීම වෙනුවෙන් දකුණත් මදවේගී පන්දයවනා ප්‍රධාන විනිශ්චයකාරතුමන් පස් කරමින් යොමු කළ පන්දුවට ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර පන්දුව ස්ථානගත කරනවා. වයිඩ් ලෝන් ඔෆ් ආසන්නයට පන්දුව ස්ථානගත කරන්නේ. දැන් තරගයේ වැඩි බලාපොරොත්තු තබමින් දෙවන සෙමි ෆයිනල් තරගයක් තරග කරන්නට ඒ අවස්ථාවේ වටපිටාව නිර්මාණය කර ගන්නා දාබර ක්‍රීඩාලෝලි හිතවතුනි කුරුණෑගල ප්‍රීමියර් ලීග් තරගමාලාවේ ස්ථාන 4ක් වෙනුවෙන් කුසලාන සමග මුදල් ත්‍යාග එකතු කරන්නට ලැබීම වුන් පසු කරන ලද සුවිශේෂී සන්ධස්ථානයක් ලෙස නම් කරන්නට පුළුවන්. අතරතුර පහර එල කරන්නේ. ඒ අනුව තීරණාත්මක තරගයේ ජයග්‍රහණය අමිල මනෝජ් ප්‍රධාන එගොඩගම ස්පිනික්ස් කණ්ඩායම හිමි කර ගන්නවා. කොලියාපිටිය ලයන්හාට් කණ්ඩායම පරාජයට පත් කර දම්මින් දාබර ක්‍රීඩාලෝලි හිතවතුනි ඒ අනුව සමස්ත තරගමාලාවේ සිව්වන ස්ථානය දැන් දිනා ගන්නවා. චතුර සමරසිංහ මහත්මයා සහ සුපුන් කළමනාකාරීත්වය දරන ලද කොලියාපිටිය ලයන්හාට් ක්‍රඩකින් මුදලින් රුපියල් 50,000ක් සමග
KPL සීසන් 4 තරගමාලාවේ සිව්වන ස්ථානය දැන් හිමි කර ගනිද්දී එන්නේ ඉක්මනින්ම කාසිය වාසියවරගා බලන්නට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ඒගොඩගම ස්පිනික්ස් කණ්ඩායම් නායකවරයාට සහ කුලියා පිටිය හෙලලයන්ස් කණ්ඩායම් නායකවරුන්ට ආරාධනා කරනවා ඉක්මනින්ම කාසිය වාසියවරගා බැලීම වෙනුවෙන් සම්බන්ධ වන හැටියට සමග මේ තීරණාත්මක තරගයේ විස්තර විචාරක සුනේ හඩේහි වෙනසක් සිදු කරන්නටයි සූදානම් වන්නේ ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ තරගමාලාවේ නිත්‍ය නිවේදකවරයා කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාවේ නිවේදකවරයෙකු ලෙස පෙරලියක් ඇති කරමින් මේ බොහෝ ක්‍රීඩකයින්ගේ වගතුග බොහොම අපූර්වට ඉතාමත් හොඳින් කතා කරන සංජීව මදුසංක මහත්මයා ඔබට ආරාධනා කරනවා පන්දුවෙන් පන්දුව උණුසුම් තතු විද්‍යාවක් කිරීමෙන් සම්බන්ධ වන හැටියට